ඒකාන්තයෙන් කරපු තවත් ලොන්ඩ්‍රි සක්සස් ස්ටෝරි එකක් අහලා බලන්න මාස 3ක් ඇද්දි කොහමද ලොන්ඩ්‍රි එකේ සාර්ථකත්වය කියලා. ඒකට කලින් ඇවරිවත් ලොන්ඩ්‍රි එකක් අපිත් එක්ක එකතු වෙලා කරපු ගර්ල් ඉතින් යාගෙන් දැන් අපි අහලා බලමු මාස 3ක් වෙනවා අද ලොන්ඩ්‍රි එක කරලා යාගේ සර්විස් එකට අද ඇවිල්ලා ඉන්නේ. කොහමද මිස් මිනෝලි යාගේ ලොන්ඩ්‍රි එක සාර්ථකයිද? දැන් මාස 3ක් කරගෙන ගියා නේද ලොන්ඩ්‍රි එක ඇවරිවත් ඒ. ඔව් ඇත්තටම සාර්ථකයි. දැන් මාස 3කට ගොඩක් සාර්ථකත්වයක් තියෙනවා. මේ පැත්තේ ගොඩක් කට්ටියට යාප්තලා තියෙනවා මේ කියන්නේ. ගොඩක් සතුටුයි. මේකම ඇවරිවත් ඒරියා එක ඔව් වෙන්නේ. ඇවරිවත් ඒරියා එක. දැන් ඇවරිවත් කරපු පළවෙනිම ලොන්ඩ්‍රි ඒතර මුළු ඇවරිවත්ම වගේ ක්‍රවුඩ් එක දැන් ඔයා ගාවට එනවද ලොන්ඩ්‍රි සම්බන්ධයෙන්? ගොඩක් ක්‍රවුඩ් එකක් එනවා. ටිකක් එහාට එන තව එකක් තියෙනවා මම හිතන්නේ. ඒනවාට ගොඩක් අයට මෙතන ගොඩක් ගිහිල්ලා තියෙනවා දැන් සෑහෙන්න. ඔයාගේ ලොන්ඩ්‍රි එක හරිම ලස්සනයි මේක ඉන්ටීරියර් පැත්ත ඒ වගේ මේකත් එක්ක ඔයාගේ ආෆ්ටර් සේව් සර්විස් එක ගොඩක් හොඳයි ඇති ඔයාගේ නේද? වොෂ් ඇන්ඩ් ඩ්‍රයි ක්ලීනින් හොඳටම කරලා ඒකට සෑහෙන්න එනවා. පැල්ලම් ස්පොට් රිමූවල් පැත්ත හොඳින්ම කරනවද? ඔව් ඒකට අපි හොඳටම කරනවා. මාස 3ක් ඇද්දි සාමාන්‍ය ටර්නෝවර් එක කොයි වගේද වට හිතෙන්නේ මාසෙට එක්ස්පෙන්සස් ටර්නෝවර්ස් ගැන කතා කරොත්? මම හිතන්නේ ඒක ගොඩක් අයියා තමයි මැනේජ් කරන්නේ. 3ක් වගේ ගිහිල්ලා ඒ තියෙනවා. වගේ යන ටර්නෝවර් එකනේ. හරි මිස් විනෝලි thank you ශ්‍රීකාන්තයත් එක්ක එකතුලා ලොන්ඩ්‍රි කරාට අපි ළඟ සර්විස් එකේදී ආයෙත් හම්බෙමු. thank you so much. ඉතින් බලන්න ලොන්ඩ්‍රි එකේ සාර්ථකත්වය කොහොමද කියලා මාස 3ක් ඇද්දි ලක්ෂ 3ක ටර්නෝවර් එකට යනවා කියන අවුරුද්දක් ඇද්දි අනිවාර්යයෙන්ම ලක්ෂ 10න් එහා ටර්නෝවර් එකට මේ ලොන්ඩ්‍රි එක යනවා. පටන් ගන්නවා වගේ බිස්නස් එකක් ඉතින් ලොන්ඩ්‍රි එකක් මේක හයි ප්‍රොෆිටබල් බිස්නස් එකක්. කෝල් කරන්න අපේ හොට්ලයින් වලට එන්න ශ්‍රීකාන්ත එකට.